දැන් යන්නේ ඇක්සස් එකේ ඩිමෝ ක්විස් එක කරන්න. එතකොට ඔයාලට මේකේ යටම තියෙනවා ඩිමෝ ක්විසස් කියලා. එතකොට ඒකේ ඉස්සල්ලාම මේ සෙක්ෂන් 2 එක තමයි ඇක්සස් එක තියෙන්නේ. ඇක්සස් එකට අදාළව ෆයිල් එක ඊට යටින් database supplementary file කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. ඒකට ගිහින් ඉස්සල්ලාම ඩවුන්ලෝඩ් කරගන්න. හරි. ඊට පස්සේ අපි ක්විස් එකට යමු. සෙක්ෂන් 2 කියන එකට යන්න ඇක්සස් එකේ ක්විස් එකට. attempt quiz start attempt. හරි ඉස්සල්ලාම එන්නේ මේ ඩේටා ටයිප් එකයි ෆීල්ඩ් සයිස් එකයි ඉන්පුට් මාස් එකට අදාළ ප්‍රශ්නයක්. ඒතර මේකේ ඩේටා ටයිප් එක මම මේක ඉස්සල්ලාම කියන්නම් මේ මම මේක ඉන් ඩීටේල් යන්නේ නැහැ. මම ක්විස් එකට අදාළ තියෙන ටික විතරයි සාකච්ඡා කරන්නේ. ඉතින් ක්විස් එක කරන හැටි තමයි මම මේකෙන් කියලා දෙන්නේ. හරි අපි ප්‍රශ්න වලට යමු. ඒතර පළවෙනි එක මේකේ අහන්නේ ඩේටා ටයිප් එකයි ෆීල්ඩ් සයිස් එකයි ඉන්පුට් මාස්ක් එකයි. ඒතර මේකේ ඩේටා ටයිප් එක වෙන්නේ short text, ෆීල්ඩ් සයිස් එක වෙන්නේ 8, then input mask එක වෙන්නේ EMP සහ 0 පහක් තියෙන එක තමයි ඒකේ උත්තරේ වෙන්නේ. හරි ඊළඟට අහනවා උඩ ටික හැම ප්‍රශ්නයකම එකම තමයි තියෙන්නේ. ඒතර මේකේ අහනවා you are required to perform a query using the query design view to retrieve the product name, cost per unit and price per unit. එතකොට මේක කියන්නේ අපිට දැනන ටේබල් ටිකක් දීලා තියෙනවා මේ ෆයිල් එකේ. ඒ ටේබල් වලින් මේ ටික තියෙන ටේබල් එක අරගෙන අලුත් query එකක් හදන්නලු product name එකයි cost per unit එකයි price per unit එකයි තියෙනවා. හරි ෆයිල් එක ඉස්සෙල්ලා ඕපන් කරගමු. හරි එතකොට මොකක්ද ඒක කියන්නේ ඩිස්ප්ලේ ඕඩර් ඉස් මේක තමයි අපි දාන්න ඕන ඕඩර් එක. මේ ටේබල් එකේ තියෙන කොලම්ස් ටික දාන්න ඕන ඕඩර් එක තමයි මේ දීලා තියෙන්නේ. product name, cost per unit, price per unit. හරි එතකොට මෙතන අපිට කියලා නැහැ මොන ටේබල් එකේ තියෙන්නේ කියලා. දැන් මේක බැලුවොත් අපිට ටේබල් පහක් තියෙනවා. අපිට මේක assume කරන්න පුළුවන් මේ product name තියෙන හින්දා product table එකේ තමයි මේක තියෙන්නේ කියලා. එතකොට ඉස්සල්ලාම ඔයාලා කරන්න ඕනේ මෙතන create ගිහින් query design query එකක් හදා ගන්න ඕනේ. query design ගිහිල්ලා එතකොට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. එතකොට ඊට පස්සේ අපි product කියන table එක add කරගන්නවා මේකට. හරිද? ඊට පස්සේ මේකේ බලනවා මොන මේ columns ටිකද කියලා තියෙන්නේ කියලා. ඉස්සල්ලාම product name එක ගන්නවා double click කරගන්න product name cost per unit price per unit cost per unit price per unit ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. ඒ තුන ඩබල් ක්ලික් කරගත්ත ඒ තුනට ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක රන් කරන්න. රන් කරාම අලුතෙන් මේ වගේ query එකක් එනවා. ඒක අපි සේව් කරගමු Q1 කියලා. එතන මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් අපි අලුතෙන් හදපු queries ටික මෙතනින් තමයි එන්නේ. එතන Q1 එක සේව් කරගත්තා. ඊට පස්සේ මේක අහන්නේ SQL command එක. එතන අපි මෙහෙම ගත්තොත් දැන් ඔයාලට මේ එන්නේ මේ විතර තමයි views ටික තියෙනවා. අපි හදාගත්ත query එකේ views ටික තමයි තියෙන මේ තියෙන data sheet view එක. ඊට පස්සේ SQL view එකක් තියෙනවා, design view එකක් තියෙනවා. design view එක කියලා කියන්නේ අපි අර මෙතන ඉස්සලාම ගිහින් interface එක. ඒතර මෙතන අහන්නේ SQL view එක. ඒතර මෙතන view එකට ගිහින් SQL view එකට යනවා. ඒතර මෙතන ඔයාලට මේ SQL එකක් දීලා තියෙනවා. ඒක control C ඔබල copy කරගන්න. ඒ තියෙන එකම. ඒක select සුදු වෙලා නැත් මේ සුදු වෙලා තියෙන්නේ. සුදු වෙලා නැත්තම් මෙහෙම තිබ්බොත් එහෙම control A ඔබල control C ඔබල ඒක copy කරගන්න. copy කරගෙන මෙතන paste කරගන්න. ඔන්න ඕක තමයි මෙතන අහන්නේ SQL command එක. හරිද? ඒතර ඒක තමයි මෙතන උත්තරේ. හරි ඊළඟට කියනවා assume that you need to create a new field called unit profit. මේක කියන අලුත් field එකක් හදන්න කියලා. ඒතර අලුත් field එකක් හදන්න අපිට තියෙන්නේ තියෙන table එකටම. හරිද? මේක තියෙන table එකටම අපි අලුත් field එකක් හදන්න ඕනේ. ඒතර මේක තියෙන්නේ මොකේද? මේක තියෙන්නේ product table එකේනේ. ඒතකොට ඒකද කරන්න ඕනේ. මෙහෙම product table එකට ගියා. ඒකේ product table එක මෙහෙම click කරන්න. click කරලා අතට product table එනවනේ. ඒක click කරලා මෙතන දැන් මේ අපි ඉන්නේ data sheet view එකේ. අපි මේකේ table එක යනවා design view එකට. හරිද? design view එකට ගියාම අපිට මෙතන තමා ඔය කියන field එක හදා. මේ තමයි fields. හරිද? මෙතන field name කියලා. මෙතන අලුතෙන් හදන්න ඕනේ මොකද්ද? unit profit කියලා. මේක මෙහෙම click කර double click කරගෙන control C ඔබලා මෙතනින් ගිහින් control V ඔබලා. හරිද?
එහෙම ඔබලා ඒතර අලුත් ෆීල්ඩ් එක හැදෙනවා. ඒතර ෆීල්ඩ් එක හැදුනට මෙතන අහන්නේ මෙතන යුනිට් ප්‍රොෆිට් එකක් එන්න ඕනේ. ඒතර යුනිට් ප්‍රොෆිට් එක එන්න අපි මෙතන දැන් මෙතන ෂෝට් ටෙස්ට් කියලා තියෙන්නේ. මෙතන අපි දාගන්නවා කැල්කියුලේට් කියලා. කැල්කියුලේටර්. හරිද? ඒතර කැල්කියුලේටර් එන්න දැන් යුනිට් ප්‍රොෆිට් එක එන්න ඔයගොල්ලෝ දන්නවා ප්‍රයිස් per යුනිට් එකෙන් අඩු කරනවා. එතන අඩු කිරීමේ ලකුණ ඔබලා කොස්ට් per යුනිට් දෙන්න. මේක ඩබල් ක්ලික් කරා අඩු කිරීමේ ලකුණ දැම්මා කොස්ට් per යුනිට් දුන්නා. ඊට පස්සේ ඕකේ දුන්නාම අපිට එතන මේ හරියට එනවා යුනිට් ප්‍රොෆිට් එක. බලමු. හරි මේක සේව් කරනවා. මේ තියෙන්නේ යුනිට් ප්‍රොෆිට් එක ඇවිල්ලා තිනවා. ඔතන මොකක් හරි වෙන මෙතඩ් එකක් තියෙනවා. ඔතන මෙතන මම මේ පුරුදු වෙලා මම හොයාගත්ත මෙතඩ් එක තමයි ඕක. දැන් මෙතන උනාට උත්තරේ එන්නේ වෙනම එකක්. උත්තරේ අහන්නේ what is the expression in use what is the expression used in expression builder. ඒතර අපි ඊට පස්සේ යෝගේ උත්තරේ ගන්න ඔය වෙනම query එකක් හදන්න ඕනේ. හරිද? ඒතර query එක හදන්නේ කොහොමද? create එකට ගියා, query design එකට ගියා. අපිට දැන් මෙතන අදාළ වෙන්නේ product table එක ගන්න. product table එක ගන්න price per unit එක add කරගන්න මෙතන. double click කරගෙන cost per unit එක add කරගන්න. ඊට පස්සේ unit profit එක add කරගන්න. හරිද? ඊට පස්සේ මෙතන unit profit එක අපි මෙතනත් මේ අර මොකක්ද ඉක්වේෂන් එක හදා ගන්න ඕනේ. මෙතන මම මේ ඔයාලට කියලා දෙන්නේ ක්විස් එක කරන ලේසිම ක්‍රමය මෙන්න මොකක් හරි මෙතඩ් එකක් ඇති මෙතන මේ ඒක ඇත්තටම මට ලොකු අයිඩියා එකක් නැහැ. මම මේ ක්විස් එක තමයි වැඩියෙන් ફોකස් කරේ. එතකොට ඒ ගැන වැඩි හිතන්න එපා. ඔයාලා මොකක් ක්‍රමයක් දන්නවා නම් ඒ ක්‍රමයට කරන්න. මෙතන මම මේ අර ක්විස් එකට අදාළව තමයි මම කතා කරන්නේ. හරි. ඒතර මෙතන දැන් මේක අපි අයින් කරගත්තාම මෙතන බිල් එක කියලා මේකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඒකට යන්න. ඒකට ගියාම අපි දැන් ඉන්නේ මේකනේ ෆයිල් එක database කියන ෆයිල් එකට යන්න tables වලට යන්න tables එකේ අපි දැන් ඉන්නේ product එකනේ product එකට යන්න ඒකේ price per unit click කරගන්න ඊට පස්සේ ඒකිනුත් අඩු කරන්න cost per unit හරිද ඊට පස්සේ okay click කරගන්න එතකොට ඔයාලට මෙතන එනවා වෙනම ඔය දැන් ඔය අහන්නේ මේක තමයි මේ expression bill expression එක තමයි ඔය දැන් ආවේ අපි ඒක හදාගන්න ඕනේ දැන් මෙතන මේ expr1 කියලා තියෙන්නේ උතෙන්ද දාගන්න ඕනේ මේක යුනිට් ප්‍රොෆිට් කියන එක හරිද ඒක තමයි ආන්සර් එක වෙන්නේ ඒතර මෙතෙන්ද දාගන්නවා යුනිට් ප්‍රොෆිට් කියන එක ඒතර ඔයාලා මෙතන මේ පේනවා මේ පොඩි ස්පේස් එකක් තියෙන ස්පේස් එක තියන්න එපා ස්පේස් එක තිබ්බොත් ආන්සර් එක වර්ධිනවා ඒක අයින් කරන්න හරි ඒතකොට මේක තමයි අපිට දැන් ආපු ආන්සර් එක ඒතකොට මෙතන ඔක්කොම සිලෙක්ට් කරගන්න හරියට හරි ඊට පස්සේ මෙතන ආන්සර් එක පේස්ට් කරන්න ඒතකොට ඕක තමයි මෙතන ආන්සර් එක වෙන්නේ එතන අර මුකුත් මේ හරි මෙතඩ් එක මම දන්නේ නැහැ මොකද මෙතන කරන්න පුළුවන් ක්‍රමයක් තියෙන ওই ක්‍රමය තමයි මට තේරෙන විදිහට වෙන මොකක් හරි ක්‍රමයක් ඇති සමහර විට ඒක පොඩ්ඩක් හොයලා බලන්න හරි එතකොට ඊළඟට අහනවා how many processed food category product items are produced with more than 20 profit from 1 unit හරිද මේක අහන්නේ processed food category එකේ more than $20 profit තියෙන යුනිට් කීයක් තියෙනවද කියලා තමයි අහන්නේ. ඒතර මේකට query එකක් හදා ගන්න ඕනේ. ඒතර මේ query එකක් හදා ගන්න අපිට තීරනවා processed food කියලා එකක් තියෙනවා profit කියලා එකක් තියෙනවා. හරිද? ඒතර processed food කියලා කියන්නේ category එක. අපි මේක save කරගමු කලින් කරපු එක Q2 කියලා. ඊට පස්සේ අලුත් අපි query design එකකට යමු. ඒතර මේක දැන් product category නේ තියෙන්නේ. හරිද? ඒතර අපි category type එක තමයි ඉස්සෙල්ලාම තෝරගන්නේ. processed food තියෙන්නේ ওই category එක යටතේ. ඊට පස්සේ කියනවා profit. profit එක අපි කලින් calculate කරන්නේ. ඒක තිබ්බේ product table එකේ. හරිද? ඒතර category type එක අපි add කරගත්තා. ඊට පස්සේ තියෙන unit profit කියන එක. හරිද? ඊට පස්සේ මෙතන දෙන්න ඕනේ දැන් category එක අපිට එන්න ඕනේ processed food. ඔයාලා processed foods කියලා type කරගන්න මේ අකුරෙන්. එතකොට මෙතන අර මෙතන මේ උඩුකම දෙක ඔටෝ වැටෙනවා. ඒක ගැන ඔයාලා හිතන්න එපා. ඔයාලා නිකන් වචන ටයිප් කරගන්න. ඒතර මෙතන 20ට වැඩි ප්‍රොෆිට් එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර අර වැඩි මාක් එකයි 20 දෙන්න. ඒතර ඒකේ මුකුත් මේ උඩුකම එන්නේ නැහැ. ඒක ඔටෝ එහෙම තියන්න. ඊට පස්සේ මේක රන් කරන්න. හරි. ඒතර අපිට ඇවිල්ලා තියෙනවා දෙකක්. ඒතර ඔය දෙක තමයි මෙතන වෙන මොකුත් SQL අරම ඒවා නෙමෙයි. හරිද? උත්තරේ දෙන්න දෙකයි කියලා. ඒතර උත්තරේ ඉන්න දෙකක් නේ. process food unit profit දෙකක් තියෙනවා 20ට වැඩි. අපි ඒකත් සේව් කරගමු Q3 කියලා. හරි ඊළඟ එක
තොර මේක අහනවා the customer table. You are required to perform a query using query design view to retrieve customer name, customer city, and customer district where the customers are from Colombo district and living in LPTS city. එතකොට මේක අපිට හදාගන්න තියෙන අලුත් තව query එකක්. මේක ලොකු දෙයක් නෑ. හැම එකම query හදන්න තියෙන්නේ. ඒතකොට ඊළඟට create ගියා, query design ගියා. මේක අහන්නේ customer ගේ විස්තර. customer ගේ විස්තර තියෙනවා නම් අපි ගන්නේ customer table එක. මොනවද අහන්නේ? customer ගේ name, city, district එච්චරයි. name, city, district. ඊට පස්සේ කියනවා where the customers are from Colombo district or living in LPT. කියන්නේ කොළඹ district එකේ හෝ LPT ජීවත් වෙන customers ලා query එකක් හදන්න කියලා තමයි කියන්නේ. ඒතකොට කොළඹ ජීවත් වෙන නම් district එකනේ කොළඹ. හරි ඉස්ලාම් city එක ගමුකෝ. city එක LPT. මෙතන city criteria කියන කෙලින් LPT කියලා type කරගන්න. LPT. ඒතර ඔටෝ වර මේවා එනවා. ඊට පස්සේ මෙතන කෙලින්ම type කරගන්න එපා. ඕ කියලානේ තියෙන්නේ. ඒ කියන්නේ LPT හෝ කොළඹ. ඒතර දෙකම එන්නේ. ඒ කියන්නේ උත්තරේ එද්දි කොළඹ ඉන්න ඇත්තන LPT ඉන්න ඇත්තන LPT හෝ කොළඹ. ඒතර මෙතන කොළඹ කියලා type කරගන්න. simple capital නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ලොකු විෂයක් වෙන්නේ නැහැ. උත්තරේ එනවා. එතකොට LPT කොළඹ හරි එච්චරයි. ඊට පස්සේ run කරනවා. ඒතර මේ එන්නේ. ඒක තමයි උත්තරේ. කියන්නේ මෙතන දැන් බැලුවොත් එහෙම දිනුකි කොළඹ ඊට පස්සේ අනිත් අයත් කොළඹ ඊට පස්සේ මෙතන ඉන්න LPT එක්කනේ. ඊට පස්සේ අයින්න කොළඹ මේ දෙකෙන් එකක් සම්පූර්ණ වෙනවා නම් මේකට එනවා. හරි ඊට පස්සේ මේක අහන්නේ SQL command. SQL command එක ගන්න view ගියා SQL view ගියා මෙතන auto select කරලා තියෙනවා. control C යබුවා control V යබුවා. ඔක තමයි උත්තරේ. හරි ඊළඟට you are required to create a query using the query design view to retrieve the average quantity of the orders which are not completed under the baked items and mixed category. එතකොට මේකේ එන්න ඕනේ ඉස්සලාම category එක එන්න බෑ. මෙතන category. හරිද? ඊට පස්සේ එන්න ඕනේ delivery එක. not complete. මේ delivery එක ගැන තමයි කියන්නේ. ඊට පස්සේ එන්න ඕනේ quantity එක. අපි බලමු මේ ටික මොන table වල තියෙන කියලා. ඉස්සලාම දැන් category එක අපි දන්නවනේ. හරි ඉස්සලාම අපි create කරගන්න ඕනේ query design එකට යන්න. ඊට පස්සේ category එකට යන්න. ඊට පස්සේ කියනවා ඩිලිවරි සීන් එකනේ not complete නේ ඩිලිවරි එක ගියාද නැද්ද බලමු කෝකේද ඩිලිවරි තියෙන්නේ කියලා product නෑ මේකේ නෑ product order එකෙත් නෑ order එක order එකේ තමයි ඩිලිවරි තියෙන්නේ. ඒතකොට අපි මෙතන මේ උඩින් වලට බලා ගන්න පුළුවන් අපි දැන් කරමින් ඉන්න ටික දැන් අපි කරන්නේ මේකනේ. හරි කැටගරි එක තියෙනවා. ඊට පස්සේ අපි order එක add කරගන්නවා. ඩිලිවරි එක බලා ගන්න. හරිද? delivered මේ ඉතින් delivered එක ඊට පස්සේ quantity එක බලමු quantity එක මොකේද තියෙන්නේ කියලා මේ ඩබල් ක්ලික් කරාම අපිට බලා ගන්න පුළුවන් මොකේද දැන් අපි දන්නේ නැහැ නේ මොකේද තියෙන්නේ කියලා quantity quantity තියෙන product order එකේ හරිද ඒතර product order අපි add කරගන්න ඕනේ අපි දැන් මේක query 2 එක කියන දා save කරලා නැහැ ඒතර product order කියන එකත් add කරගන්න හරිද ඒතර මම හිතන්නේ මේකේ මේ දැන් මේ ඔක්කොම join වෙන්න ඕනේ join වෙන්න මම හිතන්නේ product කියන table එකත් add කරගන්න වෙනවා අපිට හරි මට ලෙක්චර් එකේ කිව්ව විදිහට මේ product table වල මෙහෙම joint එකක් තියෙන්න ඕනේ. ඒකින්ද මේ product table එකත් add කරගෙන මේ පිළිවෙලට හදාගන්න. ඊට පස්සේ මේකේ අහන්නේ category ඉස්සෙල්ලාම category එක දාගන්න. add කරගන්න එක අපිට ඒකේ period කරගන්න පුළුවන්. category type එක දාගන්න. ඊට පස්සේ අහනවා delivery status එකනේ. හරි delivery status එක දෙන්නේ order එකේ order table එකේ. ඊට පස්සේ අහන්නේ quantity නේ quantity. හරි එතන add කරගන්න මේකට. ඊට පස්සේ what is the average quantity of the orders which are not completed under the baked items and mixes category. මේක අහන්නේ average quantity එක. average quantity කියන්නේ quantity එක ඇතුලේ ඊට පස්සේ which are not completed. which are not completed කියලා කියන්නේ delivery ගුණ නැති. හරිද? under the baked items and mixes. මේ තුන තමයි criteria තුන. මේක අපි ඉස්සලාම මේ දාගමු. baked item මේ copy කරගන්න. මේකට category type එකට දාගන්න. copy වෙලා නැද්ද? copy වෙලා තියෙන්නේ.
ඊට පස්සේ මෙහෙම ගියාම දැන් අපි ඒක මොකද එන්ටර් හරි ඔබලා අයින් වෙන්න නැත්නම් නැත්නම් ඔයාලට මේ වෙන එක කොටුව ක්ලික් කරන්න පුළුවන්. ක්ලික් කරාම ඔයාලට පේනවා මේ උඩින් කමාස් ඇවිත් තියෙනවා මෙතනත්. ඒතර මෙහෙම එන්න ඕනේ නැහනේ. ඒතර ඒක එක වචනයක්නේ. ඒක ඇවිල්ලා තියෙන කමාස් ටික අයින් කරගන්න. හරි ඒතර කමාස් තියෙන්න ඕනේ බේක් කියන එකට කලිනුයි මෙතන කැටගරි කියන එකට පස්සේ තමයි කමාස් තියෙන්න ඕනේ. ඒතර අර බෙදින් තියෙන කමාස් ටික අයින් කරගන්න. ඩිලිවර් ස්ටේටස් එක වෙන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතන ක්‍රයිටීරියා එක යටින් තමා නෝ කියන එක දාගන්නේ. මොකද නැත්තම් උත්තරේ එන්නේ උඩ එකේ දැම්මොත් මෙතන නෝ කියලා දාගන්න ඩිලිවරි උන්නේ නැහැ කියන එක දෙන්න. ඊට පස්සේ නෝ කියන එක අදහසින් ඩිලිවරි වෙච්ච නැති ස්ටොක්. ඊට පස්සේ අවසාන එකට මෙතන තියෙන ඔයාලට ටෝටල්ස් කියලා එකක් පේනවා. මේ ටෝටල්ස් ක්ලික් කරාම අපිට මෙතන ටෝටල් කියන රෝ එක දිගේ ආවහම මෙතන ඔයාලගේ වැටලා ඇති group by කියන එක මගේ average කියන වැටලා තියෙනවා. ඒතකොට මෙතන ඔයාලා දෙන්න ඕන average කියන එක. average කියන එක දීලා ඉවර වෙලා run කරන්න. ඒතකොට මෙතන එනවා baked item and mixes average quantity. 525යි. ඒතකොට මේකෙන් අහන්නෙත් type only the number. ඒතකොට මෙතන 525 දෙන්න. එතන එන උත්තරේ මෙතන දෙන්න. හරි එතකොට මේකේ assume that your cashier need to get the current stock of any product that he enters which running the ms access query මෙතන උත්තරේ වෙන්නේ parameter query එකක් මේක. හරි ඊළඟට කියනවා you are required to perform a query using the query design view to retrieve the current stock of any product that the cashier enters while running the query. එතකොට මේක කියන්නේ display මේක තමයි පිළිවෙල display order is product name then the current stock also the display message of the query should be enter product name. මේ product name කියන enter product name කියන එක ගැහුවාම කියන්නේ ඒකට අදාළව අපි product name එක දුන්නාම current stock එක එන්න කෝරියක් හදන්න කියලා තමයි මේක කියන්නේ. අපි බලමු හදන හැටි. මේක සේව් කරගමු Q4 කියන අපිට කලින් ඒවා සේව් කරගන්න බැරි වුණා. කමන්න. මේක ඔක්කොම කට් කරගන්න නැත්තම් වැටෙනවා. සේව් කරගමු. හරි. මේක තියෙන product name මේක display order කියන්නේ මේ පිළිවෙලට table එකේ තියෙන columns ටික දාගත්තා නම් හරි. product name එකයි current stock එක. product name එක තියෙනවා product එකේ අපි දැන් ඉස්සෙල්ලාම create ගිහින් code design ගියා. product name stock එක තිබ්බේ මොකේද? මේකෙම තියෙනවානේ. හරි. දැන් අපි හදාගන්න ඉඩ ගියා. product name එකයි current stock එකට ගියා. ඒතකොට මේක කියන්නේ enter product name එක මේක මෙහෙම copy කරගන්න. මේක ගැහුවාම අපිට ඒකට අදාළව ස්ටොක් එක එන්න තමයි කරන්ට් ස්ටොක් එක දැනගන්න තමයි මේ query හදන්නේ. ඒතකොට මෙතන කරන්න තියෙන්නේ criteria වලට ගියා. මෙතන අර square brackets දාගෙන ඉස්සෙල්ලාම එකක් දාගෙන ඊට පස්සේ මේක අපි copy කරගත්තා paste කරගන්න. ඊට පස්සේ square brackets වහන්න එන්න ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. enter product name කියන එක. හරිද? ඊට පස්සේ මේක run කරන්න query design එකට ගියා. run කරා. ඒතකොට මේ මෙහෙම එකක් එනවා. අර product name එක ගැහුවාම ඔයාලට answers ටික results ටික එනවා. හරිද? ඒතර මේක ඕන කරන්නේ SQL command එක. ඒතර මේක අපි මෙහෙම යනවා SQL view එකට select කරලා තියෙනවා control C එබුවා control V එබුවා. ඔක තමයි අහන්නේ. හරි ඊළඟට කියනවා you are required to perform a query using the query design view to retrieve the orders which are placed between 1st of January 2017 and 31st of March 2017 with quantity more than 150 units. තොර display order මේක මොකුත් වැඩි මේ උඩ තියෙන එක පස්සේ බලමු ඉස්සලා මේක අපි හදාගමුකෝ display order is first order date then the quantity. ඉස්සලාම order date එකයි ඊට පස්සේ quantity එකයි දාගන්න. මේක save කරගන්න. Q5 කියලා save කරගමු. අපි කරන්න තියෙන්නේ query design එකට ගියා. order date එක. order date එක තියෙන්නේ මොකේද? බලමු order එකේද කියලා. order date එක තියෙනවා. order date then the quantity. quantity තිබ්බේ product එකේ නේද? නෑ product එකේ නෙමෙයි. product order එක. ඒතර මේක හදාගන්න මේක product order එක add කරගන්න. ඊට පස්සේ quantity දාගන්න. ඒක කියන්නේ
2017 ජනවාරි පළවෙනිදා ඉඳන් 2017 මාර්තු 31 දක්වා 150ට වැඩි quantities. හරි. එතකොට මේක දාගන්න ඕනේ මෙතන ගියා criteria වලට ගියා. මෙතන අපි ඩිසයින් එකට ගියා. මෙතන අපි ඩෙසිමල් ක්‍රමයේ මේ builder කියන එකට ගියා. එතන ගිහින් අපි මේක සිලෙක්ට් කරගත්තා. sorry දැන් builder ගිහින් මෙතන තියෙනවා මේ operators කියලා. operators ගියාම දැන් අපතන දිනයන් දෙකක් නේ තියෙන්නේ. ඒතකොට between තමයි දාන්නේ. ඒතකොට between ගිහින් මෙතන ඉස්සෙල්ලාම දාන්නේ කියලා තියෙන දිනේ. 2017 එකයි එකනේ. 2017 එකයි එක දාගන්න. ඊට පස්සේ අවසානට දාගන්න 31 3යි 2017. ඔය දිනයන් දෙන කියලා තියෙන between කියන එකේ ඕක දාගන්න. ඒතකොට ඔටෝ මෙතන මේක හැදිලා එනවා. ඔය ඔයාලට type කරන්න දෙයක් නැහැ. හරිද? ඒතකොට ඒක දාගන්න. ඊට පස්සේ more than 150 units 150 units වල දැනටමත් දන්නවා අර මේක දාගන්න මේ සිම්බල් එක දාගන්න 150ට වැඩි කියන එක ඉන්ටර්ප්‍රිට් කරන්න ඊට පස්සේ එච්චර ගන්න තියෙන රන් කරන්න එතකොට මේක අහන්නේ what is the generator SQL command මේක අහන්නේ SQL command එක. ඒතර SQL command එක අපි යන්නේ view SQL view එකට ගියා මේක තමයි SQL command එක. හරි okay design view හරිනේ මේක හරි අවසාන ප්‍රශ්නේ තුර මේක කියනවා you are required to perform a query using query design view to retrieve the total quantity sold under each product category display order is first category type then the quantity. මේක තමයි display order එක category type එකයි quantity එක. ඒතර මේකේ ඔයාලට මේ query එක හදාගන්න ඕන පිළිවෙලක් තියෙනවා. ඒක නැත්තම් මේ SQL එක වරදිනවා. query design එකට ගියා. ඒතර මේක ඉස්සෙල්ලාම දාගන්න ඕනේ product order table එක ඊට පස්සේ product table එක සහ අවසානට category table එක. මේක අහන්නේ category type එකයි quantity එකයි. ඒතර ඉස්සෙල්ලාම දාගන්න category type එක ඊට පස්සේ quantity එක. එච්චරනේ මේක අහන්නේ නේද? හරි. ඊට පස්සේ SQL එක තමයි අහන්නේ. ඊට පස්සේ මේක අපි මොකද දාලා මේකේ quantity එකේ total ගණන් මෙතන point එකක් තියෙනවා total quantity. ඒතර අපි ඕක හදාගන්න ඕනේ. මෙතන අපි ඉස්සෙල්ලා ගියා වගේ totals කියන එකට යන්න. එතන මේකේ total එකේ තියෙනවා group by කියන එක වෙනස් කරගන්න. sum එක තමයි මෙතන total එක කියන්නේ. quantity එක යටතේ විතරයි. අනිත් එක එහෙම තියන්න. ඊට පස්සේ ඒක run කරගන්න. run කරාම මේ වෙනවා. ඒතර මේක අපි SQL view එක තමයි ගන්න ඕනේ. control C ඔබලා control v ඔබන්න. හරි. ඒතර ඔය ටික තමයි තියෙන්නේ. submit all and finish. මම මේක කලින් පාර කරද්දි පොඩ්ඩක් මේ අවසාන question එකේ පොඩි error එකක් වුණා. ඉතින් ඒකයි මම මේක මම ආයෙ පාරක් මුල ඉඳන් කරා. ඒකයි මෙතන time එක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. අපි දාපු answers ටික නම් ඔක්කොම හරි මම ආයෙ පාරක් ආයෙ දෙපාරක් වීඩියෝ එක කරන්න ඕනේ නැති හින්දා මම මේ ටික කරලා අවසාන ප්‍රශ්නේ විතරක් මම මේ අලුතෙන් වීඩියෝ එක